ඉන්දියන් ප්‍රෙසිඩන්ට්ගේ නිවාස රාෂ්ට්‍රපති භවන. මේකේ තියෙන ඉතිහාසයක් තියෙනවා. මේක බ්‍රිටිෂ් කාලේ හදපු දෙයක් කියලා. කවුද VIP ලා එන ඉඳ අපිට ඇතුළට යන්න පර්මිෂන් දුන්නේ. නමුත් ඒ වෙනකන් යන්න පුළුවන් ඒ කට්ටියට. මෙහි තමයි මෞමදි රෞබ්දු කවුද මට නම හරියට එන්නේ නැහැ. එයා ඉන්නේ. එළියේ සුපිරිය තියෙනවා ගාඩන් එකක් ඔය හදලා. අපේ එකට නම් ලෝකයේ දෙයක් තමයි මේක. අර මොනවද තමිල් ෆිල්ම් එකක් තියෙනවා වික්‍රම්ගේ සාමි කියලා. සාමි කියලා මොනවද ඒකේ අර එලා අර හොරසල්ලි ටිකක් අල්ලගෙන ඒක හෑන්ඩ් ඕවර් කරන්න ඇවිත් වාහනේ දාලා දෙනවා මේ ප්‍රෙසිඩන්ට් ඒ මැෂින් එකක් තියෙනවා. මොනවද ඒක ෂූට් කරලා තියෙන්නේ මෙතනද කියලා මට හරියට දන්නේ නැහැ. නමුත් මේ ඇරිය තමයි ඒ සීන් එක තියෙන්නේ. අර දෙන්නේ දුරට ලොක්කුවට දෙන්නේ අතනින් ක්ලෝස් කරලා දෙන්නේ. අතනින් එහාට පබ්ලික් යන්න බෑ කියලා මම හිතනවා. ලොකුටම තියෙන්නේ. අර උන්ගේ නිදාස් උත්සවවල එහෙම කවුරු හරි නැත්තම් අනිත් රටවල ලොක්කොන් ආවොත් උන් පිළිගන්නේ මෙහි තමයි. ඉන්න ලොකුවක් තියෙන. මේක බ්‍රිටිෂ් සුද්ධෝ යූස් කරපු දෙයක් කියලා තමයි කියන්නේ. මටත් හරියට හිස්ටරි එක දන්නේ නැහැ. මොව් කොගොනේ මාර ලොකුවක් තියෙන බිල්ඩින් දෙකක් තියෙනවා මේකේ. අබ්දුල් කලාම්ලා හිටියේ මේ තමයි. අවුයි මාර අවුවක් තියෙන අප්පා. වඳුරක් තියෙනවා මේ පැත්තේ. යන්න දෙන්නේ ඒ සම්පූර්ණ ඔතොරිටිස් ඒ කියන්නේ අන්ඩර් කන්ට්‍රෝල් තියෙන්නේ. එලා යන්න බෑ. වෙන බලන්න ලොකු බිල්ඩින් අතන තියෙන ලොකුම ලොකු තියෙන්නේ. සෝ පිට යන්න බෑ. උන්ගේ ඔතොරිටිස් ඒ වගේ කට්ටියට විතරයි යන්න පුළුවන්. තමිල්නාඩු CM ඊයේ විසිට් කරා වගේ. පොර ජෝසප් තලපති විජයාද ඉන්නවද දන්නේ නැහැ. හරි එහෙනම් මේ රාෂ්ට්‍රපති භවනටත් ටාටා එකක් ගාලා බයි බයි.